හැමෝටම සුබ දවසක්. අපි ෆැමිලි එකක් හැටියට ශෙනගන් රටක පදිංචියට යන කැමැත්තෙන් හිටියා. ඒ අතරතුරේදී මගේ වයිෆ් ඒ ගැන හොයලා බලනකොට අපිට මිස් චන්දන ගැන විස්තර දැනගන්න හම්බුණා. ඊට පස්සේ අපි එයාගේ කන්ටැක්ට් නම්බර් එක දැනගෙන අපි යාට කතා කරාම එයා ගොඩක් විශ්වාසයෙන් අපිට බලාපොරොත්තුවක් ඇති වෙන විදිහට මේ වැඩ ටික කරලා දෙන්න පුළුවන් කියලා පටන් ගමු කියලා කිව්වා. ඊට පස්සේ අපි ස්ටෙප් එකෙන් ස්ටෙප් එක අපේ වැඩ පටන් ගත්තා. පටන් අරගෙන මෙම කාලයක් යද්දී ඉන්දියාවල අපොයින්ට්මන්ට්ස් ඕපන් වුණා. ඊට පස්සේ අපිට ඉන්දියාවලට යන්න අපි ෆැමිලි එකත් එක්ක අවස්ථාව ඒ සම්බන්ධව වැඩ කටයුතු මිස් චන්දන ඔක්කොම අපිට කරලා දුන්නා සහ කියලා දුන්නා. අපි ඉන්දියාවලට ගිහිල්ලා ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔක්කොම බාර දීලා ලංකාවට ආවා. නමුත් මොන හෝ ප්‍රශ්නකදී අපිට පළවෙනි පාර අපිට වීසා හම්බුන්නේ නැහැ. අපිට ඒ වීසා එකේ හම්බුන්නේ නැති වෙන්න හේතුව අපිට ඊමේල් එකකින් අපිට ඒගොල්ලෝ දැනුම් දුන්නා අපේ පැසිව් ඉන්කම් පැත්තේ අඩුපාඩු වගේක් තියෙනවා. මොකද ඒක ක්ලියර් නැහැ කියලා. මොකද මගේ පැසිව් ඉන්කම් එක මගේ බැංක් ට්‍රාන්සැක්ෂන් කීපයක්ම තිබුණා. and මගේ සර්විස් කොන්ට්‍රැක්ට්ස් ඒ වගේ දේවල් තිබුණ නිසා ඒගොල්ලෝ පොඩ්ඩක් පැටලිලා තිබුණා. මේ කම්ප්ලිකේට් වෙලා. නමුත් අපි ඒවා හරියට අඳුනගෙන අපිට මිස් චන්දන ඒවට ගයිඩ් කරා. අඳුනගෙන ඒකට වැඩ කටයුතු කරාට පස්සේ අපිට දෙවෙනි පාර අපිට වීසා එක හම්බුණා. ඊට පස්සේ අපි පෝර්චුගල් වලට ආවා. ඇත්තට මට කියන්න තියෙන්නේ මේ D7 කියන වීසා එක අපි වගේ බිස්නස් කරන අයට ගොඩක් වටින වීසා එකක්. මොකද ශෙනගන් වගේ කලාපයේ තියෙන රටවල් ගොඩකට ගිහිල්ලා අපිට ඇවිදින්න ව්‍යාපාර කරන්න ඒ වගේ ආයෝජනය කරන්න ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් ඔය හැමෝටම පුළුවන් නම් මේ වගේ අවස්ථාවක් ගන්න එක ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් ඒකට අපිට තනියම වැඩ කටයුතු කරගන්න අමාරුයි. ඒකෙදී ඇත්තටම මිස් චන්දන සම්බන්ධ කරගෙන එයාගේ උපදෙස් මත ඒ වැඩ කටයුතු ටික කරගත්තොත් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් සහ මේ වගේ සුන්දර රටක ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම තව දෙයක් තියෙනවා. මොකද මේ වගේ රටක හරිම සාමකාමී රටක්. දේශගුණය ගත්තත් හරිම සෞම්‍යයි. අපේ ඇත්තටම අපි දැන් අපේ කාලයත් එක්ක අපි හිතන්නේ අපේ දරුවෝ ගැන. ඉතින් එහෙම බලද්දි මේ වගේ රටක මේ වගේ සමාජයක මේ වගේ දේශගුණයක් තියෙන රටක අධ්‍යාපනය ලැබමින් ඒගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලොකු අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේ ෆැමිලි එකකට ඇවිල්ලා මේ වගේ රටක ලස්සනට සතුටින් හිතේ බරක් නැතුව එහෙම ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ඇත්තටම මේ වගේ අපි ගාව අපි ආයෝජනය කරපු අපේ ප්‍රාග්ධනයක් අපිට තියෙන්න පුළුවන්. සමහරවිට අපිට ඒක අපිට ආයෝජනය කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේක මේ වගේ ශෙනගන් රටක ජීවත් වෙන ළමයින්ගේ අධ්‍යාපනය දෙන්න. ඉතින් මිස් චන්දනම කන්ටැක්ට් කරලා එයාගේ ආයතනය හරහා මේ වැඩ කටයුතු ටික කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලත් මේ අදම එයාට කතා කරන්න. එයාගේ කන්ටැක්ට් නම්බර්ස් ඔක්කොම මෙතන තියෙනවා. එයාලා කතා කරලා ඒ මොනවාද වෙන්න ඕනේ කියලා දැනගෙන ඒ වැඩ කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.